සිතට සීසිල දෙන ගතට සීසිල දෙන පිංබර සුන්දර සැඳෑයම පිනැති පින්කමා කරලා පින්බර කරනවා විහාරය එහෙනම් හැම දෙන දැත නලල පංසිල් ගැනුමට සුයාමය තෙවරක් කියමුද සෑම දෙන හඬ නාගා පින්වත සත් දෙට නමස්කාරය බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संඝं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि पानातिपाता वैरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वैरमणि सिक्खापदं समादयामि कामेषु मिच्छाचारा वैरमणि सिक्खापदं समादयामि मुसावादा वैरमणि
සික්ඛාපදං සමාදියාමි සුරාමේර මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු 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 ශාන්තිමත් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ බුදු ගුණයන් උදෙසා අපගේ নমස්කාරය වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. මිහෙරේ ආබේදාම් විනය සුතුරින් ලෝවම සනසු බුදු පියාණෙනි පැතිරු කරුණා නුවන් සිසිලෙන් සිතේ දුක නැසු මුනි රාජානිනි ආතිරලෝ අතුල සාතිර නිවනින් සනසීමලත් දම් රාජානිනි පුදන්නට කමල බැතියෙන් අවසරයි ලොව් තුරු පියාණෙනි උදාහිරුසේ ලොවට පිබිදී ආඳුර නැසු අප මුනි රාජානිනි සදා වන්දන මාන ලබමින් ලොවේහි අග වූ සිහ රාජානිනි මුදා සත් වග සිව් අපායෙන් නිවන පෙන්වූ බුදු පියාණෙනි පුදාපායුග පාද පංකජ වන්දිමි නමදිමි බුදු පියාණෙනි සිතේ සරතැස දාහ නිවනා මගේ ලෝතුරු මුනි රාජානිනි ඇසේ නැගෙනා කඳුළු පිසිනා මගේ සම්බුදු සිහ රාජානිනි දැනේ මට බුදු ගුණෙහි ආසේ
තේරය තෙලා ගුරු දම් රාජානිනි වන්දේ මේ බැතියේ පාකමල් මම නිබන්ධවම මගේ බුදු පියාණෙනි සාදු 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 ලුණුගම්බෙහෙර පුරාණ රාජමහා විහාරස්ථානයේ සම්මානනීය විහාරාධිපති වන්දනීය පූජනීය නම කියන්නට අවසරයි ඇතිලිවැවේ චූලානන්ද අපේ පින්වත් පණ්ඩිත හාමුදුරුවන් වහන්සේගෙන් අවසර ශ්‍රද්ධාකාමී කාරුණික ගුණගරුක බෞද්ධ පින්වත්නි සුබුරුතු පරිදි මේ වර්ෂයේ තුලත් මේ උතුම් වූ පින්බිමට අපේ හිටපු සභාපති කල්යාණ මිත්‍ර කර පේ දිනේෂ් මහත්මයාගේ ආරාධනාව පරිදි වැඩම කරන්නට අවස්ථාව සැලසෙන්නට වුණා. අද උතුම් වූ ලෝතුරා ශාන්තිමත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට බෝධීන් වහන්සේට චෛත්‍යරාජනන් වහන්සේට උතුම් වූ අටවිසි බුදුරජාණන් වහන්සේලාට මහා ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව මල් පහන් සුවඳ දුම් තෙහෙත් ගිලම්පස අෂ්ට පරිස්කාර ආදී පුද පූජාවන් තැන්පත් කරලා ඊ타මත් අලංකාරවත් වර්ෂාවසාන පින්කම් මාලාවේ අද දවසේ අටවිසි සම්බුද්ධ පූජාව සහිත බෝධි වන්දනාමේ පින්කමටයි ඔබ අපි හැමදෙනාම මේ සහ සම්බන්ධ වන්නේ. මේ ලස්සන පින්කම සෑම වසරක් පාසාම මේ මුළු මහත් ප්‍රදේශයේටම මහත් වූ ගාම්භීර බවක් පුණ්‍යවන්ත බවක් විදහා ළමින් ඉෂ්ට සිද්ධ කරන්නට වෙහෙසෙන පින්වතුන් හැමදෙනාටම ඒ වගේම මේ පින් කටයුත්තට ශ්‍රමයෙන් ධනයෙන් පරිස්කාරයකින් හරි සහයෝගය දෙන සහසම්බන්ධතාවය ලබා දුන්න පින්වත් හැමදෙනාටම ගම්වාසී රටවාසී ලෝකවාසී පින්වත් හැමදෙනාටම ආශිර්වාද කරමින් තමයි අද මේ මාහැඟි උතුම් වූ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් අපේ පින්වතුන්ට පින්කම පිළිබඳව අමුතුවෙන් සඳහන් කරන්න උවමනාවක් නැහැ. ඒ නිසා මා ඒ වෙනුවෙන් වැඩි කාල වේලාව මේ වෙලාව තුල මිඩංගු කරන්න සූදානමක් නැහැ. අද ටිකක් රෝගාතුර තත්ත්වයටපත් වෙලා ඉන්න වෙලාවක් වෙනදට වඩා අද ටිකක් හඬ වෙනස්. නමුත් ඔය ඇත්තන්ගේ ජීවිතයට ආශිර්වාදයක් ප්‍රාර්ථනා කරමින් ඒ වගේම සෙත් ශාන්තියක් ප්‍රාර්ථනා කරමින් මේ මහානුභාව සම්පන්න අටවිසි සම්බුද්ධ පූජාව සහිත පින්කම් මාලාව ඉෂ්ට සිද්ධ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ වාසනාවන්ත පින්බරු අටවිසි සම්බුද්ධ පූජාවේ දායකත්වය දරන්නේ අක්කර කාල්ගොඩ හිච්චි මහත්මයා ප්‍රදාන එකමුතු ගම ප්‍රදේශවාසීන් එකමුතු වෙලා ඒ අයගේ සහයෝගයෙන් යුක්තව ඒ වගේම මේ පූජාමය පින්කමට ශබ්ද විකාශන හා ආලෝක පූජාවෙන් දායකත්වය ලබා දෙන මුතුමාල හාල්මෝල අධිපතිතුමන් ලලිත් සිල්වා මුතුමාල මහත්මයාට පවුලේ හැමදෙනාටම ආශිර්වාද කරලා දෙමාපියන්ට පුණ්‍ය ආනුමෝදනා සිද්ධ කරන්නට ඒ වගේම මේ පින්කම වෙනුවෙන් දායකත්වය ලබා දෙන එන්.එච්. චිත්‍රා කුමුදුනි ගුරු මෞතුමිය සහ පවුලේ හැමදෙනාටම ආශිර්වාද කරමිනුත් මිය පරලෝ යන්ට යෙදුණු පින්බර ස්වාම පුරුෂයාණන් විශ්‍රාමලත් විදුහල්පති ආර්යපාල පතිරණ මැතිතුමන්ට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා. ඒ වගේම ඔබ හැමදෙනාගේම වෙහෙස පහස නිවන්නට
මේ විහාරස්ථාන භූමිය තුල දානමය පින්කමක් මේ වෙලාව තුල දන්හලක් සිද්ධ කරන්ට යෙදුණා. එකමුතුගම හිච්චි මහත්මයා ප්‍රදාන ප්‍රදේශවාසීන් ලුණුගම්බෙහෙර සමත මණ්ඩලයේ සහ ඔබ වෙනුවෙන් අපි විශ්‍රාමික සංගමය මේ ආදී වශයෙන් මේ පින්කමට නන් අයුරින් දායකත්වයේ දරපු මේ අලංකාරවත් මල් බඳුන් සකස් කරලා විහාරස්ථානයට ගෙනවිල්ල පූජා කරපු පරිස්කාරයක් බාරගත් මල් වට්ටියක් සකසගෙන ආපු මේ මිදුල අමදල කොළයක් අයින් කරලා මේ විහාරස්ථාන භූමිය පිරිසුදු කරන්නට උදව් කරපු පින්කමට මුදලින් ශ්‍රමයෙන් දායකත්වයේ දෙන්න බැරුව වචනකින් හරි හදවත භාවෙන් ගෞරවයෙන් යුක්තව මල් පහන් සුවඳ දෝ තැත් කිලම් රවි සඳු කුජ බුද්ධ සිකුරු සෙනසුරු රාහු කේතු ඇතුලේ රාෂ්ටක නවග්‍රහාපල සිත්තැවුල් දුක්ඛම් කටළු බාධාතුරු ආන්තරාවන් ඇස්වහ කටවහ අනවින කොඩවින භූත දෝෂ ප්‍රේත දෝෂ අමනුෂ්‍ය දෝෂ ගෘහ දෝෂ භූමි දෝෂ ආදී වශයෙන් ජීවිතේ සතුටට නිරෝගී භාවයට දියුණුවට බාධක වන්නා වූ දෘශ්‍යමාන හෝ වේවා අදෘශ්‍යමාන හෝ වේවා කුමන හෝ දෝෂයක් පීඩාවක් බාධාවක් අඳුරක් තියනවා නම් ඒ සියලුම දෝෂාන්ධකාරයන් බුද්ධ ධම්ම සංඝ කියනා වූ තුනුරුවනේ ආශිර්වාදයෙන් ඒ වගේම විෂ්ණු කතරගම සමන් විභීෂණ පත්තිනි දෙඩිමුණ්ඩ රජුරු බණ්ඩාර ගම්බාර ආදී සියලු දෙව දේවතාන් වහන්සේලාගේ රැකවරණයෙන් ජයශ්‍රී මහා බෝහාමුදුරුවන් වහන්සේගේ දලදා හාමුදුරුවන්ගේ රුවන්වැලි මහා සෑරදුන්ගේ ආනුභාවයෙන් දුරින් දුහුරිය භූත වේවා. පින්වත් ඔබ හැම දිනාටම කායික සුවය ලැබේවා, මානසික සුවය ලැබේවා. කරදර බාධක දුක් අඳෝනාවන් දුරු වෙලා හැම දිනාගේම ජීවිත ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත්වේවා කියලා සාදු සාදු කියලා. දැන් හැම දිනාම තමන්ගේ සිත් සතන් හොඳට සංවර කරගන්න. වෙන වෙන පැතිවලට හිත යවන්න එපා. ජීවිතයේ තියෙන දුක්ඛම් කටළු ගැන, gedara ප්‍රශ්න, රැකියාවේ ප්‍රශ්න, ජීවිතේ බරක්, හිතට වේදනාවක් දෙන කිසිදු දෙයක් ගැන නොසිතා හොඳට හිත සැහැල්ලු කරගන්න. ඔබේ ජීවිතයේ අනාගතයට මොනවා හරි ප්‍රාර්ථනාවක් ඇති. විභාගයක් සාර්ථක කරගන්න, විදේශ ගමනක් සාර්ථක කරගන්න, හොඳ විවාහ ජීවිතයක් ප්‍රාර්ථනා කරන්න, පවුලේ සමගි සම්පන්න බව ප්‍රාර්ථනා කරන්න, රැකියා කටයුතු සාර්ථක කරගන්න, රැකියාවේ තිබෙන දෝෂ දුරු කරගන්න, ඒ වගේම කරන කියන වෙලහෙළඳාම් ව්‍යාපාර ගොවිතැන්පත් කටයුතු සාර්ථක කරගන්න, පින්වත් දරු සම්පත් ලබන්නට, දුවා දරුවන්ගේ නොහික්මුණුකම් දුරු කරගන්නට, විදේශගත වුණු ඇත්තන්ට ආශිර්වාද කරන්නට, ඔබේ හිසේ සිට දෙපතුල දක්වා තිබෙන රෝග පීඩා දුරු කරගන්නට මේ මොනියම් හෝ ප්‍රාර්ථනාවන් ඔබේ සිත්වල ඇති. ආන්නේ ප්‍රාර්ථනාවන් වලින් හරියටම එක ප්‍රාර්ථනාවක් ඔබේ මනසේ මුදුන්පත් කරගන්න. ඒ ප්‍රාර්ථනාව ඔබේ හදවතට එක සිතුවිල්ලක තමන්ගේ මනස තියාගෙන හැමදෙනාම මේ පූජාමය පින්කමට සහ සම්බන්ධ වෙන්න කවුරුත් පළමු කොටම තෙරුවන් වන්දනා කරලා පුද පූජාවන් පූජා කරවමු. මාත් සමග මේ ගාතාවන් මේ විදිහට ශබ්ද නගලා කියමි. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාර සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සක්කාතෝ භගවතා ධම්ම
ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලි පස්සේකෝපනායිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤුහිති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු සාවක යදෙදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතු සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනෝත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති ගනසාරප්පදිත්තේන දීපේන තමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝ සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තතා සුගන්ධං සීතලං කප්පං පසංන මధుරං සුභං පානීය මේතං භගවා පතිගන්හාතු අදිවාසීතුනෝ බන්ති ගිල්ලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගන්හාතු නාගවල්ලේ දලුපේතං චුන්නපුග සමායුතං තාම්බුලං පතිගන්හාතු සතං පූජේමි වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සංතතින් පූජයාමි මුනිං දස්ස සිරිපාද සරෝර් වන්දාමි චේතියං සබ්බං සබ්බටානේ සුපතිත්තිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං යස්ස මූලේ නිසින්නව සබ්බාරි විජයං අකා පත්තෝ සබ්බං ඤුතං සත්ත වන්දේතං බුද්ධි ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහම්පිතේ නමස්සාමි බෝධි රාජා නමත් සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං සබ්බං සද්ධාය
පූජිතං සාදු සාදු සාදු. පින්වත් සෑම සිළු දෙනාම මේ වාක්‍යයන් මා කීවාට පසුව මේ විදිහට කියවන්න. මාගේ ස්වාමියෝ ශාන්තිනායක අමාමැනියෝ ඒ භාග්‍යවත් වූ අරහත් වූ තන්හංකර නම් වූ බුදුරජාණන් වහන්සේ පටන් ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම අටවිසි බුදුරදුන්ට අප විසින් පිළියෙල කරන ලද මේ සියලුම පූජාවෝ අනාගත අභිවෘද්ධිය පතා නිරෝගී සුව පතා අමා මහ නිවන් පතා පූජා කරමි පූජා වේවා පූජාම වේවා සාදු සාදු සාදු. ඒ උතුම් වූ ලොතුරා සම්්‍යක් සම්බුද්ධ වූ තණ්හංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පටන් උතුම් වූ ශාන්තිමත් ලෞතුරා ගෞතම අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ දක්වා සියලු බුදුරජාණන් වහන්සේලාට අපගේ নমස්කාරයම වේවා. සාදු සාදු සාදු. හැමදෙනාම මා කීවාට පසුව මේ බුදුරජාණන් වහන්සේලා වන්දනා කරන වාක්‍යයන් මේ විදිහට ශබ්ද නගලා කියවන්න. රුක්ආත්තන නාම් බෝධිය ගාවා තන්හංකර ආපහිමි බුදු වා කැලරුකක් නම් බෝධිය ගාවා මේදාංකර ආප හිමි බුදු වා පලල්රුකක් නම් බෝධිය ගාවා සරණංකර ආපහිමි බුදු වා නිරලුරුකක් නම් බෝධිය ගාවා දීපංකර ආපහිමි බුදු වා
සල්රුක උත්තම බෝධිය ගාවා කොණ්ඩාඤ්ඤය ආප හිමි බුදු වූවා නාගස උත්තම බෝධිය ගාවා මංගල නම් ආප හිමි බුදු වූවා නාරුක උත්තම බෝධිය ගාවා සුමන නමැති ආප හිමි බුදු වූවා නාගස උත්තම බෝධිය ගාවා රේවත නම් ආප හිමි බුදු වූවා නාරුක උත්තම බෝධිය ගාවා සෝබිත නම් ආප හිමි බුදු වූවා කුම්භකෘ Vale. නම් ආප හිමි බුදු වූවා සලලරුකක් නම් බෝධිය ගාවා පදුමුත්තර ආප හිමි බුදු වූවා බක්මේරුක නම් බෝධිය ගාවා සුමේද නම් ආප හිමි බුදු වූවා උනරුක උත්තම බෝධිය ගාවා සුජාත නම් ආප හිමි බුදු වූවා කුම්භකෘකක් නම් බෝධිය ගාවා පිය
दास सियाप हिमी बुदुवा सपुरुक उत्तम बोधिय गावा आत्मदास से आप दासियाप हिमे बुदुवा किनेरे आरोक बोधे गावा सिदुहात नम आप हिमे बुदुआ कोहबरो काक नाम बोधिय गावा तिस सनामति आप हिमी बुदुआ पुस सनमति आप हिमी बुदुआ पलोल रुकाक नाम बोधिय गावा विपासे नाम आप हिमी बुदुआ एटम्बरो काक नाम बोधिय गावा सिकीनमति आप हिमी बुदुआ सालरुक उत्तम बोधिय गावा वेस सबु नाम आप हिमी बुदुआ महारी रुकाक नाम बोधिय गावा काकु सांद नाम आप हिमी बुदुआ अट्टिक कारुक बोधिय गावा कोनागम आप हिमी बुदुआ नुगरो का उत्तर
ඇසතුරු කක් නම් බෝධිය ගාවා ගෞතම නම් අප හිමි බුදු වූවා අටවිසේ බුදු හිමි පිහිට ලැබේවා දුක් දුරු වී සුබ සෙත සැලසේවා අටවිසේ බුදු හිමි පිහිට ලැබේවා දුක් දුරු වී යහපත සැලසේවා අටවිසේ බුදු හිමි පිහිට ලැබේවා දුක් දුරු වී සැනසුම ලැබ දේවා සාදු 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 පින්වත්නි ලෞතර ශාන්තිමත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩවසන්නා වූ උතුම් වූ රුවන්වැලි මහා සෑරදුන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. උන්වහන්සේගේ ආශිර්වාදේ ශ්‍රද්ධා සිතින් යුක්තව ප්‍රාර්ථනා කරන කෙනෙකුට කවදාවත් නොලැබී තියෙන්නේ නැහැ. උන්වහන්සේගේ ආශිර්වාද ඒ භූමියට ගියත් අපේ හිතට දැනෙන්නේ අනන්ත අප්‍රමාණ වූ සැනසීමක් සුවයක්. බුදුන් වහන්සේ දෙපා මුලට අපි ගියා වගේ උන්වහන්සේගේ ආශිර්වාදය අපට ඒහා සමාන සුවයක් ලබා දෙනවා. අන්න එහෙමනම් උතුම් වූ රුවන්වැලි මහා සෑරදුන් වහන්සේ සිළුමිණි සෑරදුන් වහන්සේ සලුමිණි සෑරදුන් වහන්සේ ඇතුළු මේ ලෝක ධාතුව තුල පිහිටියා වූ සියලුම සෑරදුන් වහන්සේලාට අපගේ নমස්කාරය වේවා. උන්වහන්සේලාගේ ආශිර්වාදය ලැබිලා අපි කරන කියන කටයුතු සඵල වෙලා අපේ හිතේ තියෙන යහපත් ප්‍රාර්ථනාවන් සමෘද්ධිමත් වෙලා හැම දිනාගේම ජීවිතවලට සැනසීම සතුට සෞභාග්‍ය උදා කරලා දෙත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන යුතුම් වූ රුවන්වැලි මහා සෑරදුන් වහන්සේ අභියස ඉඳගෙන අපි මේ පූජාව වන්දනාව සිද්ධ කරනවා කියලා හිතින් ප්‍රාර්ථනා කරගෙන චේතනාවක් ඇති කරගෙන රුවන්වැලි මහා සෑරදුන් වහන්සේ ඇතුළු සියලු සෑරදුන් වහන්සේලාට වන්දනා කරමු. කවුරුත් මේ කවි හොඳට ශ්‍රවණය කරලා කවියක් අවසානයේ ශබ්ද නගල සාදුනාද දෙමින් මහසෑ වන්දනාවට සූදානම් වන්න. සඳ රැස් කීරණ යාට බුදු රැස් වේදවන දිවමන් බුදුන් නැත් මානෙන් මාවාලන භව දුක් තෙමෙර පාටනේ තතෙන් දාවාලන රන්වැලි සෑය නාම දීමි දාන නමාගෙන ගාමිනියාබය නිරෙන්දුන් නෙද කරන ලාද පරසතු මාලේ
දේවයන් සිදු කරන පුද තුන් සිත නිවන නෙක අකුසල් රැහන් බිඳ රන්වැලි සෑය නාමදිමියත් මුදුන් බැඳ නාලොව නාග රාජ්‍යවරුමා නිලින් පුදා නාමිනි වේයන් නාමදින බැති හැඟුම් මුදා මුළු සක්වලට සේත සාලසන කිරණ වේදා රන්වැලි සෑය නාමදින් නැමි බැතින් සදා බඹලොවතෙක් රැස් වේදන සෑරාදුය සැබවින් කේව හොත් රන් බොබ ලක් බාන්දුය අපටත් වඩා නාමදින්නේ හිරු සාන්දුය මහසෑරසින් දේශවාන්නේ බුදුරාදුය ස්වර්ණ මාලේ දේවගන දොක් කඳුළු පිස විමනක් තානා සිටිරන් තෙල බුවෙන් බැස සම්බුදු හිමිට පෙදෝ බෙම මම තබා හිස රන්වැලි සෑය නාමදිමිහිඳ ඒකාත් පස ද්‍රෝණයක්ම සම්බුදුදා නිදාන් කෙරු ප්‍රාණ සමව තුන් ලෝසත කරන ගාරු ජීවමාන බුදුරුවස ගැබෙදරු රන්වැලි සෑය නාමදිමු බැති සිතෙන් සාරු යුතුම් වූ රුවන්වැලි මහා සෑරදුන් වහන්සේ ඇතුළු ලෝක ධාතු තුල පිහිටියා වූ සියලු සෑරදුන් වහන්සේලාට අපගේ নমස්කාරය වේවා. සිතේ තිබෙන පැතුමන් ඉටු කරන කියන කටයුතු සඵල කරන උතුම් වූ පින්බිමක් උතුම් වූ පින්කඳක් වශයෙන් අපි විශ්වාස කරන්නේ උතුම් වූ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝහාමුදුරුවන් වහන්සේ. බෝසතාණන් වහන්සේට සම්මා සම්බුද්ධත්වයට පිට දුන්නා වූ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝහාමුදුරුවන් වහන්සේ ඔබ වහන්සේට අපගේ নমස්කාරය වේවා.
රෝග පීඩාවන් දුරු කර ගන්නට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු විභාග කටයුතු ජයග්‍රහණය කරන්නට විදේශගත වෙන පින්නතුන්ට විදේශගත වීමේ සිහින ඊටු කර ගන්නට විදේශගත වෙලා ඉන්න නැත්තන්ට තුනුරුවනේ ආශිර්වාදයේ සීල දෙවියන්ගේ රැකවරණය ප්‍රාර්ථනා කරන්නට පින්වන්ත විවාහ ජීවිතයක් බලාපොරොත්තු වෙන නැත්තන්ට යහපත් විවාහ ජීවිතයකට පිවිසෙන්නටත් විවාහ ජීවිතයේ තිබෙන දුක් කරදර බාධාවන් දුරු කර ගන්නටත් පින්වත් දරු සම්පත් බලාපොරොත්තුෙන් ඉන්න අම්මලා තාත්තලට පින්බරෝ දරු සම්පත්තියක් ලබන්නට ලැබූ දරු සම්පත්තියෙහි තිබෙන නොහික්මුණුකම් දුර්ජනකම් දුරු වෙලා දරුවන්ගේ ජීවිත පින්වන්ත භාවයට පත් කර ගන්නට ඔබේ ජීවිතයේ ඔබ ප්‍රාර්ථනා කරන නිරෝගී සම්පත්තිය දියුණුව රැකී රක්ෂාවන් කටයුතු ලැබිලා කරන කියන රැකී රක්ෂා කටයුතු යහපත් වෙලා කායිකව වද දෙන මානසිකව වද දෙන ඔබේ ජීවිතයේ කුමන හෝ කාරණාවක් තියෙනවා නම් ඒ සීල කාරණාවන් දුරු වෙලා කෙත්වතු සාර කරගෙන ඔබේ ජීවිත ජයග්‍රහණය කරා ළඟා කර ගන්නට උතුම් වූ පින්බරෝ මහානුභාව සම්පන්න විජයශ්‍රී ජයශ්‍රී මහා බෝහාමුදුරුවන් වහන්සේගේ ආශිර්වාදේ ලැබීවා කියලා ප්‍රාර්ථනා කරගෙන මං අර ඔබට මුලින් කිව්වා හිතේ එක ප්‍රාර්ථනාවක් තියාගන්න කියලා. ආන්නේ ප්‍රාර්ථනා හොඳට හිතින් හිතාගෙන මේ කවියක් අවසානයේ ශබ්ද නගල සාදුනාද දෙමින් ජයශ්‍රී මහා බෝහාමුදුරුවන් වහන්සේගේ පීඨෙන් මගේ හිතේ තියෙන ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා හිත තුල තියාගෙන මේ උතුම් වූ බෝධින් වහන්සේ වන්දනා කරන කවි සාදුනාද දෙමින් ශ්‍රවණය කරන්න. සිලි සිලි හාණ්ඩෙන් පාත් සෙලවෙන මාද පාවනේ බුදු රැස් කෙරන වේදාලන උඩුගුවනේ මසිතෙහි ගීමන දුරලාන බෝ හිමි සෙවනේ මාහට සැපත සැලසෙයි ලොව් තුරු නිවනේ නැත සැනසෝමක් මාට ජීවන රාජධානී ඇත නිරතුරුව ලාතැවුල් මේ දේවේ ගමනේ පතමින් සසර දුක් ගිමනට සුව සහනේ බොහිමි සේවන යාට වෙලෙනෙමි මම දැනේ සිත තුල නැගෙන දුම්නස්ගිනි නොමැතනි මා එනමුත් නොවේ මේ මම කිසිවෙට පේනට පමා පවතින නැකත් තාරෝ ග්‍රහදොස් ඉවත දමා බොහිමියනේ සුවසෙත දෙනු මනවේ අමා අනිමිස ලෝචනෙන් පුද ලැබු බෝසමින්දේ
සිට පාවා දුටු විට මාගේ සිත පැහැදී දුරු කර දාමා මට ඇතිරූ දුක් සෑමදී පිහිටක් තාන්නා දෙනු මැන මාගේ පවතිනවා සංගතරෝ දුක් දුරුවන්ට ඇති වූ අපල පෙරපාත සෑම පාවෙන්ට සතිමත් සිතක් සෑම විටකම ඇතිවන්ට බැතියෙන් වාන්දින් නෙමෙ මම බෝ සමිඳුන්ට සාදු 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 පින්වත්නි හිසේ සිට දෙපොතුල දක්වා තිබෙන රෝග පීඩා දෝෂ පීඩා උපද්‍රව කරදර බාධක අතුරු ආන්තරාවන් දුරු වේවා රවි සඳු කුජ බුද්ධ සිකුරු සෙනසුරු රාහු කේතු ආදී වශයෙන් නවග්‍රහාපල දෝෂ පීඩා දුක් කරදර බාධාවන් දුරු වේවා ඔබ පෙළෙනව නම් දැවෙනව නම් තැවෙනව නම් ඒ සියලු දුක් දුම්නස් කරදර බාධක දුරින් දුරය භූත වේවා මේ වගේ පින්කමකට සාදු නාදකින් හරි ඔබට සහ සම්බන්ධ වෙන්න ලැබුණ නම් ඒසා විශාල පිනක් පින්වත්නි තවත් කොයින්ද ඒසා විශාල ආශිර්වාදයක් තවත් කොයින්ද දහස් ගාණක් එක විට බුදු ගුණ කියවනකොට දහම් ගුණ කියවනකොට සංඝ ගුණ කියවනකොට රුවන්වැලි මහා සෑ රදුන්ට වඳිනකොට ජයසිරි මහා බෝහාමුදුරුවන්ට වඳිනකොට පින්වත්නි ඒ තරම් ආශිර්වාදයක් තව කොහෙන්නම් අපි ප්‍රාර්ථනා කරන්නද හම්බ කරගන්න දේවල් අපි නමුත් මේ වගේ සුන්දර පින්කමකට සම්බන්ධ වෙලා දායකත්වයක් දීලා ආධාරයක් කරලා උපකාරයක් කරලා ලබා ගන්න කුසලය ඒ සතුටු සිත ගම් වතුරකට නාය යෑමකට තියා පින්වත්නි ලෝක විනාශයක් සිද්ධ වුණත් ඒව විනාශ කරන්න පුළුවන් කමක් නැහැ සිහිපත් වෙන සෑම වාරයක් පාසාම මරණ මංචකයටපත් උනත් මේවා මතක් වෙන හැම වෙලාවකම තමන්ගේ හිතට දැනෙන අසීමිත ප්‍රීතිය සතුට මහා ඉඩකඩම් යාන වාහන මිල මුදල් වලට වඩා වටිනවා ඒ නිසා අද ඔබ මේ සිද්ධ කරගන්නට යෙදෙන මේ මහානුභාව සම්පන්න අටවිසි සම්බුද්ධ පූජාව සහිත උතුම් වූ බෝධි වන්දනාමය පින්කම ඔබ හැමදෙනාගේම ජීවිතයට ආශිර්වාදයක් වේවා. ඇසට පේන හෝ වේවා නොපෙනෙන හෝ වේවා කුමන හෝ දෝෂයකින් ඔබේ ජීවිතයට බාධාවක් අඳුරක්ගෙන වෙත් තියෙනවනම් ඒ සියලු දුක්ඛම් කටළු දුරින් දුරිය භූත වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබට උතුම් වූ ප්‍රාර්ථනා සෙත් කවි සජ්ජායනාව මෙලෙසින් සිද්ධ කරනවා. සීතේ උපං සෑම බිය දුරු වේවා ගාතේ උපං රෝ දුක් පහවේවා නේතේ
යන එන මග තොට වේපාත් නොවේවා හදෙසේ වේපාත් නන තුරු පාවේවා දෙනෙන් දෙනට දෙයෝ නොව ඇති වේවා සියලු දෙනා ලොව සුවපත් වේවා වේවා කෙලෙස්ගෙන් මෙත කෙන් නිම වේවා සියලු දෙනා ලොව සුවපත් පිපෙන පෙයෝමං විලසනි බාන්දව සිතේ සොම්නස පොබුදු වේවා නැගෙන හිරු සඳු සේම දිවියට දියුණුවමනිතේ උදාවේවා ඇසෙන මොනේ ගුණ මිහිරිස්වරයෙන් සිතේ සැනසුම දියුණු වේවා උතුම් මට වෙසේ පූජාවේ බලයෙන් සැමට යාපත උදාවේවා නැකත් ග්‍රහතරෝ දෝස වියකි සියලු පැතුමන් සඵල වේවා විපත් දානවන ආදිසි බලයන් දිනින් සාමින්දු පිහිටයි පූජාවේ බල සැමට වේවා වේර පිම්බිම පිං පාටින් අද දිලුනා බොහොම ලස්සන මහා පිංකම පිංබිමේ අද සිද්ද කෙරුණා පළමුවම මම
සාමින්දු නාම දෙමි මේ පිං බිම ආලෝකමත් කරනා ගාරෝ හිමි සඳ පාද වන්දිනවා සියලු දෙවි රැක වරණ වේවා මේ මහා පිං කම හැඩ කර වනා පිං බාර මැතිඳුට ආසරේ පතනවා රසික දිනේ කාලන මිතුරා සිහි කොට අපට ඇරයොම සිදු කළා ඔහු සුපින් බාර පිං කම වෙත සිතේ ඔබේ පවුලට මහා පිංකමේ දායකත්වය දැරුවා අද දින ලස්සන පූජාව වෙනු වෙන්ගත සිත වෙහෙසුවා අද හැම විට අකර කාල් ගොඩ හිච්ච මහතා ඇතුළු එක මුතු ගමටම ආසිරිපතනවා සුබම වේවා පින්කමට සවි දුන්නට මේ පින්කම වෙත සවිය දුන්නා හාල් මොලේ අධිපතේ ලලිත් සිල්වා මැතෙඳුන් සිහි කරනවා හද බැති මේ පිං හිමි වේවා ඔබේ ආදර දෙමව්පියෝ සිහි වෙතේ ඔබෙත් කටයුතු සඵල වේවා පවුලටම සිත සුව වෙති පිංබාර ගුරු මෑණියන් අද මේ පිංකම වෙත දායක වුණා චිත්‍ර කුමුදුනි මගේ මෞතුමි හද බැතින් අද සිවෙනා විදෝහල්පති ආර්ය පාල සැමියා වෙත පිං පිත් දෙනා මවතුමියට පවුලේ සැමටම
අසිරි පැතුමාන් පතමිනා එහෙම නං අද දංසලක් දීලා හැමගේ සෝගෙන නිවා දැමුවා එක මුතු ගම හිච්චි මාතා සහගම් වැසි එක් වුණා ලුණෝගම් වේ රේසමත මණ්ඩලේ සැවුමත් එක් වුණා ඔබ වෙනුවෙන් අපේ සංගමේ හැම අතින් සහ යෝගය වුණා එහෙම නම් ගම් නොකීවට තරහවෙන්නට ඔබ එපා මේ පින්කම වෙත වචනකින් හෝ සහයෝගේ දුන් ඔබ සිහි කරා හිසේ සිට ඇති සියලු රෝගද දුරු වේවා ඔබේ තෙක් දෙපා අසිරි වේවා තෙරුවනේ ගුණ ලැබ දෙනා බොහෝ වෙලාවක් ඔබ සෑම දෙන මේ පින්කම වෙත දයොමා අසිරි ලැබුමට වැන්දා හැම දෙන තෙරුවනේ ගුණ හද දරා සියලු දෙවියෝ ඔබ රකිත්වා සියලු කරදර දුරු කරා උතුම් තෙරුවන් සරණ වේවා පතනවා ඔබ රැක දෙනා සාදු 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 හැමදෙනාම වන්දනා කරගෙන උතුම් වූ තුනුරුවන් සමා කරගෙන නිවන් ප්‍රාර්ථනා කරමු මාත් එක්ක මේ ගාථා කියමින් කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ බන්තේ බුරි පඤ්ඤ තතා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ ධම්ම සම්දිට්ඨික අකාලි කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ සංඝ සුපටිපන්න අනුත් ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන
ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහන්නෝතු සබ්බ දුක්ඛා පමුංචතු වෙත්තාවතාච සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති ඉදම් වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාත ඉදම් වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සාදු සාදු සාදු. හොඳයි එහෙමනම්